ස්වාමීනි මම හිටියේ හැංගිලා නෙවෙයි. මම හිටියේ මගේ ගිරූල්ලේ නිවසේ. මම සාමාන්‍යයෙන් ඉන්න විදිහට ඒ ගෙදර හිටියා. මම නිදාගත්තෙත් මම නිදාගන්න කාමරේමයි. මම කෑම කාමරේම තමයි කෑම කෑවෙත්. මම සාමාන්‍ය ජීවිතයක් ගත කළා. දේශබන්දු අද කියපු දේ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව තමන් කිසිසේත් සැඟව නොසිටි බව වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද දිනේ ප්‍රකාශ කරනු ලැබුවා. ඒ වූ සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවේ ප්‍රකාශ ලබා දෙමින් මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවශ්‍ය තැන්වල පරීක්ෂා කිරීම නොකර අනවශ්‍ය ස්ථානවල පරීක්ෂා කිරීම හේතුවෙන් තමන්ව සොයා ගැනීමට නොහැකි වූ බවයි. එහිදී දේශබන්දු තෙන්නකෝන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විමසා සිටියේ W15 හෝටලේ ඉදිරිපිට සිද්ධියෙන් මියගිය උපුල් නැමැති නිලධාරියාට වන්දි ලබා දීමට ඔහු සිදු කළ වීර ක්‍රියාව කුමක්ද යන්නයි. ස්වාමීනි, වීර ක්‍රියාවක් කරන්න ඕනේ නැහැ. රාජකාරියක් කරන්න ගිහිල්ලා තමයි ඔහු මිය ගියේ. උසස් නිලධාරියෙක් විශ්වාස කරලා තමයි ඔහු සත්භාවයෙන් වැඩ කළේ. ඒ නිසා ඔහුට ත්‍යාග මුදලක් ලබා දීමට කටයුතු කළා. කොළඹ අපරාධ කොට්ටාසේ වැඩ බලන අධ්‍යක්ෂක නෙවිල් ද සිල්වා අපරාධ සිදු වූ ස්ථානයට ගියාදයි දිලීප පීරිස් අනතුරුව විමසා සිටියා. නැහැ ස්වාමීනි. එයා හිතවලු වැලිගම පොලිසියෙන් සිද්ධිය ගැන විමර්ශන සිදු කරන නිසා ඔහු අදාළ සිද්ධිය වූ ස්ථානයට යන්නේ නැතුව වැලිගම පොලිසියට ගිහින් තොරතුරු විමසා තිබුණා. අපරාධය සිදු වූ ස්ථානය බැලුවොත් හොඳයි නේද? යනුවෙන් දිලීප පීරිස් මහතා විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ එහෙම බලන්න අවශ්‍ය නැහැ ලෙසයි. දිලීප පීරිස් මහතා දේශබන්දු තෙන්නකෝන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම සිදු කරන අතරතුර දේශබන්දු තෙන්නකෝන්ද අමතර ප්‍රශ්න ඇසීමක් සිදු කළා. එහිදී පරීක්ෂණ කමිටුවේ විනිසුරුවරයෙක් දේශබන්දු තෙන්නකෝන්ට අවවාදාත්මක දැනුම් දීමක් සිදු කළා. සාක්ෂිකරු ඔබ දිගින් දිගටම ප්‍රශ්න යොමු කළා. ඔබට හරස් ප්‍රශ්න අහන්න බෑ. උසාවියේ වගේ නම් ඔබට මෙච්චරවත් කතා කරන්න බෑ. නමුත් ඔබට කාරණා කියන අවස්ථාවක් ඕන නිසා තමයි මේ උදා කර දී තිබෙන්නේ. ඒ නිසා ඔබට හරස් ප්‍රශ්න අහන්න අයිතියක් නැහැ. අනතුරුව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් දේශබන්දු තෙන්නකෝන්ගෙන් යලි ප්‍රශ්න කිරීම සිදු කළා. අදාළ සිද්ධියෙන් පසු ඔබ මහජන ආරක්ෂක අමාත්‍යවරයා සමග මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වුණාද? ස්වාමීනි, මාධ්‍ය සාකච්ඡාවක් තිබුණා. නමුත් W15 හෝටලය ගැන කියන්න නෙවෙයි, රටේ සමස්ත ක්‍රියාවලිය ගැන දැනුවත් කරන්න. එහිදී සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විමසා සිටියේ අදාළ මාධ්‍ය සාකච්ඡාවකදී W15 හෝටලේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවාද යන්නයි. ඔව් ස්වාමීනි, මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් ඇහුවා. අපි ඒට පිළිතුරු ලබා දුන්නා. මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමෙන් පසු තමන් සැඟව සිටියාදැයි දිලීප පීරිස් මහතා එහිදී ප්‍රශ්න කරනු ලැබුවා. ස්වාමීනි, මම හැංගිලා හිටියේ නෑ. මම මගේ ගිරූල්ලේ නිවසේ හිටියේ. මම සාමාන්‍යයෙන් ඉන්න විදියට ඒ ගෙදර හිටියා. මම නිදාගන්න කාමරේමයි මම නිදාගත්තේ. මම කෑම කන කාමරයට ගිහින් කෑම කෑවා. මම සාමාන්‍ය ජීවිතයක් ගත කළා. ගිරූල්ල නිවසේ වෙන කවුරුන් හෝ සිටියාදැයි සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විමසා සිටියා. ස්වාමීනි, මගේ මව ඇතැම් අවස්ථාවල ඉන්නවා. ඇය විවාහවෘත්තයි. ඇතැම් අවස්ථාවල ඇය මගේ සහෝදරයන්ගේ නිවස්වලත් ඉන්නවා යයි දේශබන්දු තෙන්නකෝන් පිළිතුරු දෙමින් පැවසුවා. අදාළ වරෙන්තු නිකුත් කිරීමේ සිද්ධියෙන් පසුව නිවසේ සිටි කවුරුන්දැයි සභාපති විනිසුරුවරයා යලි ප්‍රශ්න කරනු ලැබුවා. ස්වාමීනි, මම තනියම හිටියේ යනුවෙන් දේශබන්දු තෙන්නකෝන් පිළිතුරු ලබා දුන්නා. අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් විමසා සිටියේ බල්බ් දැල්වන්නේ නැතුව ඉන්න එකද ඔබ සාමාන්‍යයෙන් ගෙදර ඉන්න විදිහ? ස්වාමීනි, එම නිවසේ විදුලිය කපා තිබුණේ. ඒ නිසා මම ඉටිපන්දමක් ආධාරයෙන් දවස ගෙවා ගත්තා යනුවෙන් දේශබන්දු තෙන්නකෝන් පවසා සිටියා. හෝකන්දර නිවසේ බිරිඳ සහ දරුවන් සමග සිටීමට හැකියාව තිබියදී ගිරිඋල්ලට ගියේ මන්දැයි විනිසුරු මඩුල්ල දේශබන්දු තෙන්නකෝන්ගෙන් විමසා සිටියා. ස්වාමීනි, නීතිඥවරුන්ගේ උපදෙස් මත අධිකරණ කටයුතුත් නිසා මම හිතුවා එහෙම ඉන්න එක අවශ්‍යයි කියලා. හැබැයි ස්වාමීනි, මම අවශ්‍ය අවස්ථාවලදී කොළඹට ආවා. අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විමසා සිටියේ ඔබ අධිකරණයේ මගහැරලා හිටියේ නැහැ කියන එකද ඔබේ ස්ථාවරය? ඔව් ස්වාමීනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවශ්‍ය තැන්වල නෙවෙයි මාව හෙව්වේ. කතරගම බස්නායක නිලමේවරයාගේ ගෙදරට ගිහිල්ලත් පරීක්ෂා කරලා තිබුණා. මම ඔහුව දන්නවා. හැබැයි ඔහුගේ ගෙදර කොහෙද තියෙන්නේ කියලාවත් මම දන්නේ නැහැ. අදාළ තැන් නෙවෙයි මේගොල්ලෝ පරීක්ෂා කර තිබුණේ. ආරණ්‍ය සේනාසනත් විශාල සංඛ්‍යාවක් පරීක්ෂා කර තිබුණා. මම එහි ගිහිලා ස්වාමීන් වහන්සේ නමක් විදිහට ඉන්නද ස්වාමීනි? යනුවෙන් දේශබන්දු තෙන්නකෝන් පවසා සිටියා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා ඔබ සැඟවී සිටින බවටත් ඔබ සෙවීමට මහජන සහාය පතන බවටත් ප්‍රකාශ කළ බව ඔබ දන්නේ නැද්ද?
එවිට දේශබන්දු පවසා සිටියේ ස්වාමීනි මම දන්නේ පස්සේ YouTube හරහා තමයි මම ගිහිල්ලා ඒක දැනගත්තේ. ඉන්පසුව දිලීප පීරිස් මහතා මෙසේ පවසා සිටියා. අමනාප වෙන්න එපා මෙහෙම අහනවට. ගිරවුලේ ඉඳන් කොළඹ එනකොට තීරෝදරත රේදුරන්ට වැඩි මුදලක් දීලා ඔවුන්ගේ ජංගම දුරකථන වලින් WhatsApp හරහාද ඔබ නීතිඥවරුන් සම්බන්ධ වුණේ. සාමාන්‍යයෙන් ඒක වෙන්න බැරි දෙයක් නේද දේශබන්දු මහත්මයා. ඒට දේශබන්දු තෙන්නකෝන් පවසා සිටියේ ඒක සාමාන්‍ය දෙයක්. මොකද අද කාලේ ඕනම කෙනෙක් WhatsApp පාවිච්චි කරනවා. ත්‍රිරෝදරත රේදුරු විතරක් නෙවෙයි පොලේ බඩු විකුණන කෙනත් WhatsApp පාවිච්චි කරනවා. මට අමතන්න ඕනේ ආගේ නම්බර්ස් කඩදාසියක ලියාගෙන තිබුණේ. ඒ හරහා මම වුන්ව ගත්තා. දිලීප පීරිස් මහතා විමසා සිටියේ අද වන විට මෙලෙස කමිටුවක් පත් කරලා විමර්ශන කරන්නටත් දේශබන්දු ඔබට අධිකරණයට යන්නටත් දේශපාලන පරිගැවීමක් සිදු වුණා කියන එකද ඔබේ අදහස? ඔබ පොලිස් පිටු දූරේ කටයුතු කරන විට CCD එකේ නිලධාරීන් ඔබ වන්දනවා කියලා ඔබට හිතුනේ නැද්ද? යනුවෙන්. ඒට අදහස් දැක්වූ දේශබන්දු තෙන්නකෝන් ඔව් එහෙම අදහසක් තියෙනවා. ස්වාමීනි මම දැනුත් කියන්නේ වුන් දැන් කියන එකත් තව ටික කාලෙකින් වෙනස් කරයි කියන ස්ථාවරයේම තමයි මම ඉන්නේ. යනුවෙන් පවසා සිටියා. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම පරීක්ෂණ කමිටුව විසින් අවසන් කළේ පැය 10කට අධික කාලයක් ප්‍රකාශ ලබා ගැනීම සහ හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුවයි. වැඩතහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ දිනයේ ඔහු සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවේ මුල්ම වතාවට පෙනී සිටියා. කමිටුව ඊයේ රැස්ුනේ 10 වෙනි වතාවටයි. පොලිස් පිටි දූරයේ බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ විසමාචාර පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව හමුවේ දේශබන්දු තෙන්නකෝන් මුල්වට සාක්ෂි ලබා දුන්නේ ඊයේ දිනයේයි. හිටපු සහ සේවයේ නියුත පොලිස් නිලධාරීන් ඇතුළු සාක්ෂිකරුවන් 18 දෙනෙකු සාක්ෂි ලබා ගැනීම සඳහා ලැයිස්තුගත කර තිබුණා. වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නීතිඥ එස් වීර වික්‍රම සාක්ෂිකරුවන් පළමුව සාක්ෂි දීම සඳහා කැඳවීමට අවසර ඉල්ලා සිටියද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර දේශබන්දු තෙන්නකෝන් පළමුව සාක්ෂි දිය යුතු බවට නියෝග කර තිබුණා. තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශන කිරීම සඳහා පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවට විනිසුරු නීල් ලිද්දවෙල සහ ජාතික පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක යන අයද ඇතුළත් වනවා. මින් පෙර දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමට අදාළ කමිටුව පත් කිරීමේ පාර්ලිමේන්තු යෝජනාව ඡන්ද 151කින් සම්මත වී තිබුණා.